කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. මේ දවස් ටිකේම ඉතින් අපේ පැත්තට නම් වහිනවා. වැහිපර කාලගුණයක් තමයි තියෙන්නේ. ඉතින් එක දිගට වහිනකොට අපිට එපා වෙනවා තමයි. හැබැයි පායන්න ගත්තම නම් ඊටත් වඩා එපා වෙනවා. එතකොට හිතෙනවා වහිනවා නම් ඒක ගොඩක් හොඳයි මේ අවුව පායනවට වඩා කියලා. ඉතින් මේ අර මං ඔයාලට පෙන්නුවානේ පුංචි කාලේ තිබ්බ අපේ පතෝල වැල. ඒකට අපේ අම්මා ඔන්න ඔය විදිහට පතෝල මැස්සක් මේ හැදුවා. හැබැයි ඒක තාම හොඳට හදාගත්තේ නැහැ අපි. ඉතින් ඒක දැන් මේ යවන්න ඕනි ඒකේ. ඉතින් මේකේ දැන් පතෝල මල් හැදිලා තියෙන්නේ. පතෝල මල් දැකලා නැත්නම් මෙන්න මේ තියෙන්නේ පතෝල මල්. මමත් හරියටම දැක්කේ මේ වැල හැදුනාට පස්සේ තමයි. පතෝල කෑවට පතෝල මල මොන වගේද කියලා මම හරියටම දැකලා තිබුණේ නැහැ. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ වලින් පෙන්නුවානේ අපේ ගෙදර වැඩිය ඉඩ නැහැ. ඉතින් අක්කලගේ පැත්තේ අපි පිපිඤ්ඤ වැලක් හදලා තියෙනවා, බටු වවලා තියෙනවා. ඉතින් අර මිරිස් ටික එහෙමනම් මිරිස් ගහක් නම් මැරිලා ගියා. ඒක කොහොම වුණාද මන් දන්නේ. ඉතින් මේ අපේ අම්මා දවල්ට කන්න මාළු බැද්දා. මේ මාළුවන්ට කියන්නේ කාරල්ලා කියලා. ඉතින් හරිම රසට අපේ අම්මා ඒවා හැදුවා. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප් කීපයක් දාලා තියෙනවා දවස් කීපයක ඒවා. මේ මාළු එක හැදුවෙත් මම ට්‍රිප් එකක් යන්න හදනකොට තමයි අපේ අම්මා මට මේක හැදුවේ. ඉතින් හරිම රසට අම්මා හදලා දුන්නා. ඉතින් මගේ පොත් මේසය දවස් කීපෙක ඉඳන් හැඩි වෙලා තිබුණා. ඒ නිසා මම පොත් මේසය අස් කරන්න පටන් ගත්තා. ඉතින් මම ආසම තැනක් තමයි පොත් මේසය කියලා කියන්නේ. ඉතින් මට එතන හොඳ පිළිවෙලට තියෙන්න ඕනේ. ඊට පස්සේ මම ආසම තැන තමයි මගේ බුක් රැක් එක. ඉතින් ඒකත් මම නිතරම දුවිලිහෙම පිහදලා අස් කරනවා. ඉතින් එතනත් මට පිළිවෙලට තියෙන්න ඕනි පොත් ටික ලස්සනට. ඉතින් මේ තියෙන්නේ මගේ පොත් මේසෙ ළඟ තියෙන බිත්තිය. මම මෙන්න මේ ග්‍රීටින් කාඩ්ස් ටික අපේ තාත්තා මට ඉස්සර ගෙනත් දීපුවා වගේ. මම ඒ ටික අලවලා මෙහෙම ලස්සනට හදාගත්තා. ඉතින් මම කලින් වීඩියෝ වලත් අපේ ගෙදර තියෙන පිපිඤ්ඤ වැල පෙන්නුවානේ. මේ තවත් ගෙඩියක් හැදිලා තියෙනවා. අර කලින් ගෙඩි වලින් එකයි අපිට ගන්න පුළුවන් උනේ. එකක් නරක් වෙලා තිබුණා. ඊට පස්සේ මේ බටු ගහටත් ලෙඩක් හැදිලා මේ බලන්න මේ බටු ගෙඩියකට වෙලා තියෙන දේ මොකක් වෙලාද කියන්නම් දන්නේ. ඔන්න ඔහම වෙලා තියෙනවා. මට මෙන්න මේ වීඩියෝ ටිකත් ඔයාලට පෙන්වන්න ඕනි. මම අර ෂෝට් වීඩියෝ වලින් අරගෙන ආවා. මේ සමහර ඒවා මෙතන නෑ. ඒවා මේ අපේ ලොකු ආච්චිලා ගෙදර ඉන්න පූසෝ ටික. ඉතින් හරි ෂෝක් යාලා චූටි මේ පැටව ටිකක් ඉන්නවා. මේ බලන්න සහෝදර ප්‍රේමෙන් ඒගොල්ලෝ ඉන්නවා එක ළඟට වෙලා. හරි ලස්සනයි බලා ඉන්න. මෙයාලා සෙල්ලම් කරනකොට එහෙම මේ ඉතින් මම මේ ටික ඇඩ් කරන්නම හිටියා කලිනුත්. ඒකට ඇඩ් කරන්න බැරි වුණා. ඉතින් මේ බලන්න කර පුංචි ළමයි වගේම තමයි මෙයාලත්. ඉතින් සත්තු උනාට එයාලත් ළමයි වගේම තමයි. මේ බලන්න මේ දෙන්න නිදාගෙන ඉන්න විදිහ. මම අද පුංචි වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවේ. ඉතින් ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.